වෙල්කම් ටු ටෙක් බයි සඳුරු. ඉතින් මේ තමයි ඇප් මේක වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අද මම හිතුවා ඔයාලට ඇප් මේකේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් අපි කලින් වීඩියෝ දෙකෙන් කතා කරා කොහොමද ඇප් මේකේ account එකක් හදාගන්නේ, ඒ වගේම ඇප් මේකේ කොහොමද ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරන්නේ, ඒ වගේම ඇප් මේකේ පටන් ගන්න මොනවද ඕනේ වෙන්නේ, ඒ වගේම ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන, ඔය වගේ ගොඩක් දේවල් ගැන අපි මේ වීඩියෝ සීරීස් එකේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ වලින් අපි කතා කරා. ඉතින් මම කියනවා මුලින් මේ වීඩියෝ දෙක බලන්න නැත්නම් ඔයාලට මේක ගොඩක් දුරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් උඩින් තියෙන කාඩ් එකෙන් ක්ලික් කරලා ඒ වීඩියෝ ටික බලන්න පුළුවන්. නැත්නම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ගිහලා ඔයාලට ඒ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරනවා කිව්වේ ඇප් මේකේ ඉන්ටර්ෆේස් එක ගැන. ඉතින් මම අර අපි කලින් හදපු account එකෙන් දැන් මේ log වෙලා ඉන්න ඇප් මේකේ dashboard එකට. ඉතින් log වුණාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ ස්ක්‍රීන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට බලන්න පුළුවන් මෙතන select an app කියලා. ඉතින් ඔයා කලින් app හදපු දේවල් ඔක්කොම මෙතන තමයි save වෙන්නේ. ඉතින් ඔයා කලින් app හදලා තියෙනවා නම් ඔයාට මේ app ටික මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. දැන් මම මේ account එකේ කිසි app එකක් හදලා නැති හින්දා ඔයාට කිසිම app එකක් මෙතන බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට මේ site එකෙන් බලා ගන්න පුළුවන් app මේකේ අලුත් updates මොනවද තියෙන්නේ. ඒ වගේම app මේකේ එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් ගැන ඔයාට මේ site එකේ මේ bar එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බලන්න පුළුවන් මෙතන email icon එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ ඇප් එකේ නොටිෆිකේෂන් වගේ දේවල් මෙතනින් චෙක් කරගන්න. ඉතින් දැන් අපි යන්නේ ඇප් එකක් ක්‍රියේට් කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ create new app කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මේකෙන් තමයි අලුත් ඇප් එකක් ක්‍රියේට් කරන්න මුලින්ම පටන් ගන්නේ. දැන් මම මේ විදිහට create new app කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට select template කියලා option page එකක් එනවා. ඉතින් මම කලින් කිව්වනේ app මේකේ කිසිම coding skill එකක් නැතුව app හදන්න පුළුවන් කියලා. ඉතින් මේ template වලින් තමයි එහෙම අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලා එක එක category වලට app මේ විදිහට මෙයාලා කලින් හදලා දීලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ template edit කරලා අපිට ඕන විදිහට edit කරගෙන අපිට ඕනේ option දාගෙන එහෙම හදාගන්න. ඉතින් ඔයාලට මේ මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන recipe app එක මේ template එකක් තියෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ මොන හරි food cooking සම්බන්ධ food recipe වගේ සම්බන්ධ ඇප් එකක් හදනවා නම් ඔයාට මේ රෙසිපි කියන මේ ටෙම්ප්ලේට් එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේ මේ හැපැත්තෙන් බලන්න පුළුවන් මේ විදිහට ඇස්ට්‍රෝ කියලා ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ඉතින් මේ ඇස්ට්‍රෝ ටෙම්ප්ලේට් එක ගොඩක්ම පාවිච්චි වෙනවා. ජ්‍යොතිෂයට අදාළ ඇප් මොන හරි තියෙනවා නම් ඒ වගේ දේවල් වලට මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මම කියවනේ මේ රෙසිපි ටෙම්ප්ලේට් එක රෙසිපි ඇප් එකකට විතරක් පාවිච්චි කරන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. ඔයාට මේ ටෙම්ප්ලේට් ඔක්කොම try කරලා බලන්න පුළුවන්. ඒක මේ ටෙම්ප්ලේට් වල එක එක ඔප්ෂන් තියෙන. ඒක එක එක විදියට ඔප්ෂන් මෙයාලා වෙනස් කරලා දාලා තිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ටෙම්ප්ලේට් එකකින් එක try කරලා ඔයා හදන ඇප් එකට ගැලපෙන ටෙම්ප්ලේට් එක අරගෙන ඕන විදියට එඩිට් කරලා හදා ගන්න. ඉතින් මේ විදිහට යටට ගියාම ගොඩක් ටෙම්ප්ලේට්ස් බලා ගන්න පුළුවන්. ඒකුවේ ජොබ් ආටිකල් ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒ වගේම මෙතන ෆිට්නස් ඇප් එකකට මේ ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ඔයගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් ගොඩක්ම ට්‍රෙන්ඩින් এডুকেෂන් ටෙම්ප්ලේට් එකක් මෙතන තියෙනවා. ඉතින් ඔය වගේ ඔයාට කැමති ටෙම්ප්ලේට් එකක් මෙතනින් try කරලා ඔයගේ ඇප් එකට ගැලපෙන විදියට හදා ගන්න පුළුවන්. දැන් මම හදන්න යන්නේ এডুকেෂන් ඇප් එකක්. ඉතින් ඒක නිසා මම මෙතන এডুকেෂන් කියන කැටගරි එක මේ ටෙම්ප්ලේට් එක මේ විදියට මෙතන select ක්ලික් කරලා මම තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් এডুকেෂන් කැටගරි එකේ මේ විදියට ඒක සිලෙක්ට් වෙලා ඒ ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන. එතන ඔයාලට බලන්න පුළුවන් මෙතන app name කියලා section එකක් තියෙනවා. මෙතෙන්ට ඔයාගේ app එකේ නම දෙන්න ඕනේ. ඉතින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මේ ඔයාගේ app එකට. ඉතින් දැන් මම මේ විදියට study master වගේ පොඩි නමක් දෙනවා. ඉතින් මේ විදිහට මම app name එක මේ විදිහට type කරගත්තා. මට හිතුන නමක්. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ app එකට අදාළ name එක මෙතනින් දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන get start කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් දැන් මෙතන warning app name already exist කියලා වැටෙනවා. ඉතින් මේ මොකද්ද? ඉතින් දැන් මම මෙතන type කරගත්තේ study master කියලානේ. ඉතින් මේ app මේක platform එකේ study master කියලා app එකක් කලින් කෙනෙක් හදලා තියෙනවා. ඉතින් මේක ඒක ආපු එක හොඳ ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා use කරන්න ඕනේ කලින් app මේක platform එකේ කවුරුත් පාවිච්චි කරපු නැති නමක්. ඉතින් මේ study master කියන නමින් ඇප් එකක් මේ ඇප් මේක ප්ලැට්ෆෝම් එකේ හදලා තියෙන නිසා තමයි අර විදිහට මට warning message එකක් ආවේ. ඉතින් දැන් මම මේ විදිහට study master 2 වගේ මේ විදිහට නම වෙනස් කරගන්නවා. ඊට පස්සේ get started කියන බටන් එක දෙන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන create application please note that app name cannot change after this update. confirm to proceed with current app name කියලා වැටෙනවා. ඉතින් මේ app name එක ඔයාලට change කරන්න වෙන්නේ නැහැ මෙතනින් confirm කරගත්තට පස්සේ. ඒක නිසා ඔයාලා double check කරන්න මේ app name එක හරියද කියලා. ඉතින් ඉස්සරහට ඔයාලට මේ app එකේ name එක change කරන්න වෙන්නේ නැහැ. ඒක තමයි මෙතනින් මෙයාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන confirm කියන බටන් එක click කරගන්න.
right ඊට පස්සට බලන්න පුළුවන් මෙතන delete in demo data කියලා are you sure you want to delete all demo data කියලා මේ විදිහට option එකක් එනවා. ඉතින් මෙතන කියන්නේ මේ කිව්වේ මේ education template එකේ මෙයාලා ඒ කිව්වේ කලින් එක article ඒ වගේම banners ඕ වගේ දේවල් මේ template එකට add කරලා තියෙනවා. ඉතින් මෙතනදී අහන්නේ මේ data delete කරලා අලුත්ම fresh copy එකක් වාට දෙන්නද නැත්නම් ඒ template එක එහෙම්ම original විදියට මෙයාලා දෙන්නද කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්න ලේසියින්ද මෙතන demo data delete කරගන්න යන්නේ නැහැ. ඉතින් මම මෙතන no දීලා කන්ටිනියු කරනවා. ඉතින් ඩෙමෝ ඩේටා කියන්නේ මේ ඔයාලට බලන්න පුළුවන් දැන් අපි ඇප් එකට මුකුත් කරේ නැහැ. මෙතන ඔයාලට බලන්න පුළුවන් එක එක බැනර්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එක එක ආටිකල් ඇතුලේ තියෙනවා. ඉතින් ඒවට තමයි ඩෙමෝ ඩේටා කියන්නේ. ඉතින් ඩෙමෝ ඩේටා ඔයාලට ඩිලීට් කරොත් ඔයාලට මුලින් ඉඳන් මේ ආටිකල් ඒ වගේම බැනර්ස් ඔයගේ දේවල් ඔක්කොම ක්‍රියේට් කරන්න වෙනවා. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේ විදිහට ඩෙමෝ ඩේටා ඔක්කොම ක්ලියර් කරලා පටන් ගන්න ඇප් එක මුලින් ඉඳන් හදන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපේ ඇප් එක මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් අද මම කතා කරනෝකේ ඇප් මේකේ ඉන්ටර්ෆේස් එක ගැන විතරයි. ඉතින් මුලින්ම මම මෙතනින් පටන් ගන්න. මෙතන ඔයාලට බලන්න පුළුවන් මොබයිල් ඇප් කියලා මේ විදිහට තියෙනවා. ඉතින් මේක ක්ලික් කරොත් එහෙම ඔයාලට මොබයිල් view එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එකෙන් කොහොමද අපේ ඇප් එක තියෙන්නේ කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ටැබ්ලට් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ටැබ් එකකින් කොහොමද අපේ ඇප් එක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඉතින් ඒ දෙක තමයි මේකින් වෙන්නේ මේ බටන් දෙකින් වෙන්නේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙතන auto refresh කියලා බටන් එකක් තියෙනවා. ඒක on කරොත් එහෙම අපි app එකට මොන හරි change එකක් කරා කියන්නකෝ. ඉතින් change එකක් කරපු ගාම app එක auto refresh වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ article එකක් අපි මෙතනින් delete කරා කියලා. delete කරොත් එහෙම මෙතන auto refresh එක on කරලා තිබ්බොත් එහෙම app එක auto refresh වෙලා අපි කරපු update එක real time update වෙනවා. දැන් අපි කතා කරමු මෙතන මේ තියෙන pages design analytics ඕ වගේ ටිකක් තියෙනවනේ. අපි මේ section ටික ගැන දැන් කතා කරමු. ඉතින් මේ pages section එකට ගියොත් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන create page කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාගේ app එකට page එකක් create කරගන්න. ඉතින් page එක කියන්නේ ඔයාලට දැන් මම පෙන්නන්නම් මේ world history ඇතුළට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට maths level 1 කියලා පොඩි page එකක් තියෙනවා. ඉතින් මේ වගේ page create කරන්න අපි මෙන්න මේ create page කියන button එක පාවිච්චි කරලා ඉතින් ඒකෙන් තමයි අපි app මේකේ app එකට pages create කරගන්නේ. ඉතින් මේ manage pages එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට අපි create කරලා තියෙන pages මොනවද? ඒ වගේම මේකේ management ටික අපිට මේ manage pages කියන එකට ගියොත් බලා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මට මේ world history 11 කියන page එක ඕනේ නැහැ. මට හිතන්නකෝ මේක delete කරගන්න ඕනේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් tick එක දාලා මෙන්න මෙතන delete කියන button එක click කරන්න. ඒ වගේම ඔයාලට මේ page එක duplicate කරගන්න ඕන නම් ඒකත් මෙතනින්ම කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට මේ page එක delete කරලා පෙන්නන්න. මේ විදිහට delete කියන එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි create කරපු page එක මෙතනින් delete වෙලා යනවා. ඒ වගේම ඔයාලට මේ article ඉස්සරහා තියෙන edit කියන button එක click කරලා ඔයාගේ article එක ලේසියෙන්ම edit කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් edit page කියන් මෙතන title කියන තැනින් ඔයාගේ title එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ category එක වෙනස් කරගන්න පුළුවන්. ඉස්සරහට අපි in detail කතා කරනවා මේ මොකද්ද මේ categories වල කරන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් ගැන අපි in detail ඉස්සරහට කතා කරනවා. ඉතින් ওই විදිහට තමයි page එකක් මෙතනින් edit කරගන්නේ. දැන් ඊළඟට අපි කතා කරමු මෙතන තියෙන categories කියන section එක. ඉතින් මේ categories කියන section එකෙන් අපිට පුළුවන් අපේ article එක එක category වලට කඩන්න. ඉතින් දැන් උදාහරණයක් විදිහට මේ home page එකට ගියොත් category කියන්නේ මේ අපිට බලා ගන්න පුළුවන් මෙතන home page එකට ගියාම world history science ඔය විදිහට මෙයාලා එක එක categorize කරලා මේ විදිහට හදලා දීලා තියෙනවා. right ඔයාලට මේ categories කියන එකෙන් add කරනවා පෙන්නන්නේ මේ home page එක. ඔයාලට බලන්න පුළුවන් මෙතන world history කියලා එකක් තියෙනවා. මේ මෙතන maths කියලා එකක් තියෙනවා. history කියලා තියෙනවා. ඉතින් මේ categories කියන option එකෙන් තමයි මේ home page එකේ තියෙන මෙන්න මේ section ටික මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඊළඟට forms කියලා button එකක්. ඉතින් මේකෙන් පුළුවන් එක එක forms අපිට create කරන්න. ඒක ඔයාලා දැකලා ඇති මේ Google Forms තියෙන ඒ වගේ forms අපිට මේ create කරන්න පුළුවන්. ඉතින් මේක එක එක template වලට එක එක option වැටෙන්නේ. ඉතින් education template එකට දාලා option තමයි මෙතන පෙන්නන්නේ. ඒ වගේම අන්තිමට ඔයාලට බලන්න පුළුවන් මෙතන app details කියලා section එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ app එකේ details add කරන්න පුළුවන්. ඒ කියන්නේ telephone number එකක්, website එකක්, මේ app details එකේ add කරන දේවල් ගොඩක්ම යන්නේ මෙන්න මේ term and condition ඒකටයි මෙන්න මේ contact page එකටයි තමයි අපි අතන app details කියන එකෙන් add කරනවා යන්නේ. ඉතින් ওই ටික තමයි මෙතන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන design කියලා option එකක් තියෙනවා. design එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන add logo කියලා තියෙනවා, fabrication icon, look and feel, clear default data ඔයගේ option ටිකක් තියෙනවා. මුලින්ම අපි කතා කරමු add logo කියන option එකෙන් මොකක්ද වෙන්නේ කියලා. ඉතින් add logo එකට ගියොත් ඔයාලට පුළුවන් ඔයාගේ app එකට logo එකක් add කරගන්න. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති ඔයා app එකක් install කරනකොට phone එකට අර ඉස්සරහින් logo එකක් තියෙනවානේ. ඒ logo එක තමයි අපි මෙතනින් upload කරගන්නේ. ඉතින් මේ logo කියන එකට ඔයාගේ logo එක upload කරොත් ඔයාගේ phone
එකට මේක APK එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට ෆෝන් එකේ මේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් දැනටමත් මෙතන ඩිෆෝල්ට් ලෝගෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන හින්දා මං ලෝගෝ එක වෙනස් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාගේම ලෝගෝ එකක් තියෙනවනේ ඔයාට පුළුවන් මේ browse image කියලා ඔයාගේ ලෝගෝ එක සිලෙක්ට් කරලා දීලා ඔයාගේ app එකට ලෝගෝ එකක් සෙට් කරගන්න. ඒ වගේම ඔයා ලෝගෝ එක හදනකොට අනිවාර්යයෙන්ම 250 150 මෙන්න මේ පික්සල් රේට් එකෙන් ඔයාගේ ලෝගෝ එක අනිවාර්යයෙන්ම හදාගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට add fabrication icon කියලා option එකක් තියෙනවා. ඉතින් මේ මොකද්ද? ඉතින් ඔයාලා දැකලා ඇති සමහර app වල notification එකෙන් notification එකක් එනකොට ඒ app එකේ icon එක display වෙනවා. ඉතින් notification bar එකෙන් මේ විදිහට මේ icon එක set කරන්න ඕන. ඔයාලට පුළුවන් මේ add fabrication icon කියන එකෙන් ගිහිල්ලා ඔයාගේ logo එක click කරන්න. ඉතින් මම recommend කරන්නේ මේ add logo එකට දාන logo එක මේ fabrication icon එකකට දාන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මෙයාලා මෙතන size එකක් දීලා තිනවා 32 ඉතින් මේ fabrication icon එක ඔයා 32කට හදලා මෙන්න මෙතන අප්ලෝඩ් ගිහිල්ලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන look and feel කියලා option එක. ඉතින් මේකට ගියාම ඔයාලට පුළුවන් app එකේ තියෙන background color එක, ඒ වගේම navigation color එක, fonts මොනවද change වෙන්න ඕනේ, ඔය වගේ ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන app background ඇතුලේ background color එක මම මේ විදිහට රතු වලට change කරාම app එකේ රතු පාටට හැරෙනවා background color එක. මේ විදිහට මම refresh කරලා පෙන්නන්නම්. right ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මම background color එක මෙතනින් change කරාම මම රතු පාටනේ මෙතනින් දුන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් app එකේ background color එක මේ විදිහට රතු පාටට හැරිලා තියෙනවා. ඉතින් මේ look and feel section එකෙන් ගොඩක්ම කරන්නේ app එකේ designing පැත්තේ. ඉතින් මේකේ designing එකේ colors, fonts ඔය වගේ දේවල් මේ look and feel කියන section එකෙන් අපිට set කරගන්න පුළුවන්. ඉතින් මේ clear default data කියන්නේ අපි අර මම කලින් කිව්වනා demo data clear කරන කතාවක්. ඉතින් ඒකම තමයි මෙතන clear default data එකෙන් වෙන්නේ. ඉතින් අර ඩෙමෝ ඩේටා එකකින් වෙන වැඩේම තමයි ඒකෙන් වෙන්නේ. දැන් අපි කතා කරමු මොකද්ද මේ ඇනලිටික්ස් කියන්නේ කියලා. ඉතින් මේ ඇනලිටික්ස් section එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ app එකට කී දෙනෙක් subscribe කරලා තියනවද, ඒ කිව්වේ ඔයාගේ app එක use කරන කට්ටිය කොච්චරද, ඒ වගේ දේවල් ඔයාලට මේ ඇනලිටික්ස් section එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දැනට සල්ලි ගෙවන users ලා කීයක් ඉන්නවද, ඔය වගේ දේවල් ඔයාලට මේ ඇනලිටික්ස් section එකෙන් real time බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ pages වලට කොහොමද කට්ටිය බලලා තියෙන්නේ, views කීයක් තියෙනවද, ඔයගේ දේවල් ඔක්කොම මේ analytics section එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වනේ මගේ apps ටිකක් තියෙනවා කියලා කලින්. ඉතින් මම real time analytics data එක ඉස්සරහ වීඩියෝ වලින් මම මේ සම්පූර්ණ in detail මේ option ගැන ඔක්කොම කතා කරන්න. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ engage කියන option එක. ඉතින් මේ engage කියන option එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මෙතන push messages, manage messages ඔය වගේ ගොඩක් option තියෙනවා. ඉතින් මේ push messages කියන්නේ අපිට පුළුවන් මේ app එක use කරන කට්ටිය ඒකේ app එක download කරලා phone එකට install කරලා කියන කට්ටියට අපිට පුළුවන් එක එක message notification විදියට යවන්න. දැන් හිතන්නකෝ අපි මෙතනින් hi කියලා message එකක් යවුවා කියලා. එතකොට මේ app එක පාවිච්චි කරන අයට notification එකක් විදියට අපි යවපු message එක display වෙනවා. ඉතින් ඒ වගේ notification යවන්න ඕන නම් ඔයාලට මේ push messages කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ option එක ගොඩක්ම අපි පාවිච්චි කරන්නේ app එකේ users ළඟ මේ රඳවලා තියාගන්න. ඒක හිතන්නකෝ app එක අපේ app එක user කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් එයාලව ගෙන්න ගන්න අපිට මේ push messages කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ manage messages කියන එක ගියොත් අපිට බලා ගන්න පුළුවන් user ලා අපේ app එක හරහා අපිට දාලා තියෙන messages ඔක්කොම මෙන්න මේ manage messages button එක click කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ manage comments කියලා option එක. ඉතින් මේකෙන් අපිට අපේ users ලා අපේ එක එක article වලට දාලා තියෙන comments ඕ වගේ දේවල් වලට reply කරන්න ඕ වගේ දේවල් මෙතන මේ manage comments කියන option එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන digital rewards කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් එක එක ඒක සමහර ඔයාලා app වල දැකලා ඉතින් මේ app එක download කරන GB එකක් දිනා ගන්න ඕ වගේ එක එක campaign කරනවා. ඉතින් ඒ වගේ campaign අපිට පුළුවන් dialog එකත් එක්ක set වෙලා launch කරන්න. ඒ කියන්නේ ඔයාලා දැකලා ඉතින් සමහර මේ app එක download කරගත්තොත් අපි 1GB data free දෙනවා. ඔය වගේ එක එක campaign තියෙනවානේ. ඉතින් ඒ වගේ campaign create කරන්න පුළුවන් මෙන්න මේ digital rewards කියන option එක හරහා. ඉතින් මේක dialog එකත් එක්ක කතා කරගෙන අපිට ඉස්සරහට වැඩේ කරන් යන්න පුළුවන්. ඉතින් මේ tag management එකෙන් පුළුවන් මේ එක එක tags තියෙනවානේ. ඒක script වෙනස් කරන ඒවා. ඒ වගේ වැඩ මෙන්න මේ tag management කියන section එකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන publish option එක දැනට available නැහැ. අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ option enable කරගෙන වැඩේ කරන් යන්නේ කියලා. ඉතින් මේ reports කියන එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ app එකෙන් කොහොම revenue එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒකේ දවසට කොච්චර charge වෙලා තියෙනවද, app එකෙන් කොච්චර ආදායමක් ඇවිල්ලා තියෙනවද, ඔය වගේ දේවල් ගැන අපිට මේ reports කියන option එක හරහා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එක තාම අපි publish කරලා නැති හින්දා මෙතන revenue එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතන අපේ users ලාගෙන් charge වෙලා එනකොට මෙතන පෙන්නනවා කොච්චර ගාණක් earn වෙලා තියෙනවද, ඔය වගේ දේවල් ගැන හොඳටම පෙන්නනවා. ඉතින් මේ help කියන එකට ගියොත් අපිට පුළුවන් dialog එක හරහා ලේසියෙන්ම
ඇප් මේකගේ හෙල්පක් ගන්න. ඒ වගේ මෙතනත් එඩියුකේෂනල් වීඩියෝස් ටිකක් තියෙනවා ඇප් මේකකින් වැඩ කරන්න කොහොමද ඔය වගේ දේවල් ගැන. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේ වීඩියෝස් උත් බලලා ඔයාගේ නොලෙජ් එක වැඩි කරගන්න. ඒ වගේ මෙතන report bug කියලා බටනක් තියෙනවා. ඉතින් මේකෙන් ගියොත් එහෙම අපිට පුළුවන් app එකේ මොකක් හරි bug එක report කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ user කෙනෙක් මොකක් හරි app එකේ අවුලක් තියෙනවා කියලා අපිට report කරා කියලා. එතකොට අපිට පුළුවන් මේ report bug කියන එක හරහා ඒ app අවුල මොකද්ද කියලා dialog එකකට කියන්නේ. එතකොට එයාලා කරන්නේ ඒ අවුල බලලා fix කරලා දෙන එක. ඉතින් මේ report bug කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න එන්නේ ඒකට. දැන් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන app access කියලා බටනක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් අපේ app එකට වෙන කෙනෙක්ට access දෙන්න. හිතන්නකෝ දැන් ඔයාගේ account එකේ තියෙන app එක වෙන කාට හරි බලන්න ඕනේ. ඒත් ඔයාගේ email එකයි password එකයි එයාට දෙන්න කැමති නැහැ. එතකොට ඔයාලට පුළුවන් එයාගේ email එක ගිල්ලගෙන මෙතන add user ගිහිල්ලා මේ විදිහට access දෙන්න. email එක නේ අතන ගිහුවම මෙතන phone number එක තමයි දෙන්න ඕනේ. ඉතින් මේ phone number එකේ මේ details ටික දීලා අපිට පුළුවන් වෙන user කෙනෙක්ට ඇප් එකේ ඇක්සස් හදලා දෙන්න. ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් ඉන්ටර්ෆේස් එක ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම මේක ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට ඇප් එකේ රියල් ටයිම් ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන්. ඇප් එක මොන වගේද පේන්නේ, ඒ වගේ දේවල්. ඉතින් ඒකට තමයි මෙන්න මේ සෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් ওই ටික තමයි ඇප් මේකේ ඉන්ටර්ෆේස් එක ගැන මට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ටික තමයි ඉන්ටර්ෆේස් එක විදිහට තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට මේ ඉන්ටර්ෆේස් එකත් එක්ක වැඩ කරන්න කොහොමද මේ ඔප්ෂන් ගැන එකින් එක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් අද මට මගේ ෆේස් කැම් එක දාන්න බැරුණා. මේ විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට සෙට්ද නැත්නම් ෆේස් එකක් දාලා කරන්නද ඔය ගැන යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අපි තවත් ඇප් මේක වීඩියෝ ටියුටෝරියල් එකකින් ආයෙත් තමයි. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මොකද ඔයාලා subscribe එකත් එක්ක තමයි මට මේ channel එක ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් ඇප් මේක වීඩියෝ series එකකින් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. ඒ වගේම ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඔයාලා දැක්කනේ දැන් අපි ඇප් එක ක්‍රියේට් කරන ඒ ඇප් එක මෙන්න මේ විදිහට ඇප් මේක ඩෑෂ්බෝඩ් එකේ හෝම් එකට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට මොනවා හරි එඩිට් එකක් කරගන්න ඕන නම් මෙන්න මෙතන ඇප් එක ක්ලික් කරලා අර ඉන්ටර්ෆේස් එකටම ආපහු යන්න පුළුවන්. ඉතින් ඔච්චර අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ හදන්න අනිවාර්යෙන් ලයික් කරන්න, යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. මේ ටෙක් බයි සඳුරු.